වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධයෙන් මේ වන විට ඉතා විශාල කතාබහක් ඇති වී තිබෙනවා. වදපු අම්මව තාත්තව 35000කට පිටතැනකට බාර දීපු 9ට දරුවෝ දැන් නැවිත් අඬනවා කන්න දුන්නේ නෑලු බැඳලා තිබ්බලු. ගෙදර තියාගෙන Tamanගේ අම්මා තාත්තා බලා ගන්න බැරි වුණු අය 70ක් තියාගෙන බලාගත්ත මිනිස්සයාට කියන කතා. මේ වගේ අය තමයි නියම අවස්ථාවාදියෝ, නියම කටුස්සෝ. ඒකටම හරියන්න මීඩියාකාරයෝ ටික. බැඳලා නොතිබ්බනම් මීට කලින් මේ මිනිස්සු නැති වෙලා. මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. කොයි වෙලාවේ මොනව කරයිද කියලා දන්නේ නැති මිනිස්සු. ඉස්පිරිතාලවල ඇඳවල් වලට තියලා බැඳලා ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. ඒ මිනිස්යාගේ හරි වැරද්ද හොයන්න කලින් ඔයාලගේ අම්මලා තාත්තලා බලා ගන්න නැතුව මේවට ගෙනත් දාලා දැන් ලෝකෙටම පේන්න කිඹුල් කඳුළු හෙලනවා. අනිත් එක තමයි මේක පුදුම රටක්. අර ගෑනු ළමයෙක් දූෂණය කරපු හිටපු අටමස්ථානාධිපති සැපට පන්සලේ අසරණ වැඩිහිටියෝ 71ක් බලාගනිපු මිනිස්සයා හිරේ. හැබැයි මේක තමයි ලෝකයේ තියෙන උතුම්ම රට.